මෙවර ඉන්දියන් ප්‍රමියර් ලීග් තරගාවලියේ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමේ වේගපන්දු යන ක්‍රීඩක මතීෂ පතිරණව කණ්ඩායමේ රඳවා තබා ගැනීම චෙන්නයි සුපර් කිංස් කළමනාකාරීත්වය සහ පුහුණු කාර්ය මණ්ඩලයක ලොකුම මෝඩකම බව ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් සහ වර්තමානයේ විස්තර විචාරකයෙක් විදිහට කටයුතු කරන වේගපන්දු යන ක්‍රීඩක ඉර්ෆාන් පතාන් සඳහන් කරලා තිබෙනවා. ඉතින් චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම ඊයේ දිනේදී මෙවර තරඟ වාරයේදී සිය හතරවනි පරාජය අත්පත් කර ගැනීමෙන් අනතුරුව තමයි ඔහු මේ විදිහට ප්‍රකාශ කළා. තිබෙදී මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ඉතා පහසුවෙන් චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම ලබාගත් ලකුණු සංඛ්‍යාව හඹා ගියා. ඉතින් මතීෂ පතිරණ ඊයේ දිනේදී එක් පන්දු වාරයක් සහ පන්දු 4ක් පමණයි යවි ලකුණු 32ක් ලබා දෙනවා. චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම මෙවර තරඟාවලියේ ඉතා දුර්වල ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කර විශේෂයෙන්ම චෙන්නයි කණ්ඩායමේ පරාජයන් වලට හේතුව දුර්වල පන්දු යැවීම බව ඉර්ෆාන් පතාන්ගේ මතය බවට පත්වලා තිබෙනවා. ඒ අතරින් මතීෂ පතිරණ ගොඩක්ම ඉදිරියෙන් ඉන්නවා කියලා තමයි කියලා තිබෙන්නේ. ඉතින් 2022 වසරේ සිට ඉන්දියා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ ක්‍රීඩා කරන මතීෂ පතිරණ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම වෙනුවෙන් තරඟ 26කදී කඩලු 41ක් මේ වනේට ඔහු බිඳහැලා තිබෙනවා. ඉතින් ඉර්ෆාන් පතාන් කරපු මේ ප්‍රකාශය පිළිබඳ ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදියට ඔගොල්ලෝ එකඟ වෙනවා. ඉතින් මතීෂ පතිරණගේ දුර්වල පන්දු යැවීම මෙම චෙන්නයි කණ්ඩායමේ පසුගාමීත්වයට හේතු වෙලා තිබෙනවා. ඉතින් ඔගොල්ලෝගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් එකකින් දක්වාගෙන යන්න.